ආයිබෝවන් අද අපි කතා බහ කරන්න යන්නේ සිංහල ව්‍යාකරණයේ තියෙන හරින වැදගත් වාක්‍ය රටා දෙකක් ගැන. ඒ තමයි කර්තෘකාරකය සහ කර්මකාරකය. මේ දෙකේ වෙනස හරියටම අල්ලගත්තම අපේ අදහස් කොච්චර පැහැදිලිව සහ ප්‍රබලව කියන්න පුළුවන්ද කියලා බලමු. හරි. එහෙනම් මේ තියෙන්නේ අද අපේ ගමන් මඟ. අපි මුලින්ම පටන් ගන්නෙ හැම වාක්‍යයකටම පොදු මූලිකම නීතියකින්. ඊට පස්සේ කර්තෘකාරකයයි කර්මකාරකයයි කියන්නේ මොනවද කියලා වෙන වෙනම ගැඹුරට යනවා. ඊළඟට මේ දෙකේ වෙනස්කම් පැහැදිලිව හඳුනාගෙන වාක්‍යයක් එක විදියකින් අනිත් විදියට හරවන්නේ කොහොමද කියලා බලමු. අවසානයේට හරිම රසවත් විශේෂ වාක්‍ය රටාවක් ගැනත් කතා කරනවා. හරි. අපි කර්තෘකාරකයයි කර්මකාරකයයි කියලා කිමිදෙන්න කලින් හැම සිංහල වාක්‍යයකම හදවත් වගේ තියෙන එක මූලිකම නීතියක් තේරුම් ගන්නම ඕන. මේ අත්තිවාරම හරියට වැටුනොත් ඊටු ටික හරිම ලේසි. ඔන්න ඉරාන් නීතිය තමයි මේ. උක්ත ආඛ්‍යාත සම්බන්ධය. මේක හරිම සරල දෙයක්. වාක්‍යයක ක්‍රියාව කරන කෙනාට ඒ කියන්නේ උක්තයට ගැළපෙන මොන ක්‍රියාපදය ඒ කියන්නේ ආඛ්‍යාතය. මේ ගැළපීම නැත්නම් වාක්‍ය වැරදි. මේක තමයි හැම දෙයකම පදනම. හරියන. අපි කිමින්දමු පළවෙනි ප්‍රධාන වාක්‍ය වර්ගයට. මෙතනදී රජ කරන්නේ වාක්‍යයේ නායකයා වෙන්නේ ක්‍රියාව කරන කෙනා. එහෙම නැත්නම් කර්තෘ. මේක හරිම කෙලින් ජව සම්පන්න වාක්‍ය රටාවක්. කර්තෘකාරක වාක්‍යයකදී ක්‍රියාපදයේ හැමතිස්සෙම කීකරු වෙන්නේ කර්තෘට. ඒ කියන්නේ ක්‍රියාව කරන කෙනා ඒකවචන නම් ක්‍රියාපදයට ඒකවචන. කර්තෘ බහුවචන නම් ක්‍රියාපදයට බහුවචන. අපි සම්පූර්ණ අවධානය යොමු වෙලා තියෙන්නේ මේක කරන්නේ කවුද කියන එකට. මෙන්න බලන්නකෝ හරිම සරල උදාහරණයක්. ළමයා පොත කියවයි. මෙතන ළමයා කියන ඒකවචන කර්තෘට ගැලපෙන්න කියවයි කියන ක්‍රියාපදය හැදිලා තියෙනවා. හරිම පැහැදිලි නේද? දැන් බලන්න වෙනස. කර්තෘ ළමයි කියලා බහුවචන වුණ ගමන් මොකද වෙන්නේ? අන්න ක්‍රියාපදයට කියවති කියව වෙනස් වුණා දැක්කද? අර අපි මුලින්ම කතා කරපු උක්ත ආඛ්‍යාත සම්බන්ධය කියන රන් නීතිය වැඩ කරන හැටි තමයි ඔය. දැන් අපි යමු කර්මකාරකයට. හැබැයි මෙහෙම හිතන්න එපා මේක අරකට වඩා දුර්වල දෙයක් කියලා. නෑ මේක වාක්‍යයේ අවධානය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් හරිම ප්‍රබල මෙවලමක්. කර්මකාරක වාක්‍යයකදී ක්‍රීඩාවේ නීති සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මෙතනද ක්‍රියාපදිය හැඩගැහෙන්නේ කර්තෘට අනුව නෙමෙයි කර්මයට අනුව. ඒ කියන්නේ ක්‍රියාවට ලක් වෙන දෙයට අනුව. දැන් අවධානය යොමු වෙන්නේ ක්‍රියාව කරන කෙනාට නෙමෙයි සිදුවෙන ක්‍රියාවටයි ඒකෙන් බලපෑමට ලක් වෙන දෙයටයි. අර අපේ පරණ උදාහරණයම මේ විදිහට බලමුකෝ. ළමයා විසින් පොත කියවේ. මෙතනදී බලන්න සිද්ධ වෙන දේ පොත කියන ඒකවචන කර්මයට අනුව කියවේ කියලා ක්‍රියාපදය හැදිලා කර්තෘ වෙච්ච ළමයාට විසින් පදයක්ුත් එකතු වෙලා එයාට ප්‍රධානත්වයෙන් නැති වෙලා මුළු අවධානයම ඇවිත් තියෙන්නේ පොත කියන එකට. හරි. දැන් මේ කාරක දෙකේ වෙනස තාත් හොඳට ඔලුවට දාගන්න අපි මේවා දෙක පැත්තෙන් පැත්ත තියලා කෙලින්ම සංසන්දනය කරලා බලමු. එහෙනම් මෙන්න ප්‍රශ්නය. මේ වාක්‍ය රටා දෙක ගොඩනැගෙන විත්‍රි තියෙන ඇත්තම හරියටම වෙනස මොකක්ද? මේ වගෝ දිහා පොඩ්ඩක් හොඳට බලන්න මේකෙන් වෙනස පැහැදිලිවම පේනවා. වම් පැත්තේ කර්තෘකාරකයේදී කවුද රජා? කර්තෘ. එයා තමයි උක්ත. ඒ කියන්නේ ප්‍රධාන චරිතය. කර්මය අනුක්තයි. ඒ කියන්නේ දෙවනි චරිතය. ක්‍රියාපදිය හැඩගැහෙන්නේ ප්‍රධාන චරිතයට. ඒ කියන්නේ කර්තෘට අනුව. හැබැයි දකුණු පැත්ත බලන්න කර්මකාරකයේදී කතාව සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගැහෙනවා. කර්මය උක්ත වෙලා ප්‍රධාන චරිතය බවට පත් වෙනවා. කර්තෘ අනුක්ත වෙලා විසින් කියන පදියත් එක්ක දෙවනි තැනට යනවා. ඒ වගේම දැන් ක්‍රියාපදේ හැඩගැහෙන්නේ අලුත් ප්‍රධාන චරිතයට. ඒ කියන්නේ කර්මයට අනුව. මෙන්න තවත් නියම කර්තෘකාරක උදාහරණයක්. ගොවියෝ ගවයන් බඳිති. ගොවීන්ගේ ශ්‍රීජු ක්‍රියාව මෙතනදී පැහැදිලි. කර්තෘ ගොවියෝ බහුවචන නිසා ක්‍රියාපදයට බඳිති කියලා හැදිලා. දැන් බලන්න මේ වාක්‍යයේම අනිත් පැත්ත. ගොවීන් විසින් ගවයෝ බැඳෙන්දී මෙතන අවධානය ගොවින්ගෙන් ගෙහින් බැඳීමට ලක් වෙන ගවයන්ට යොමු වෙලා. සමහර වෙලාවට අපිට වැදගත් වෙන්නේ ක්‍රියාවක් කරපු කෙනා නෙවෙයි ගවයන්ට මොකද වුනේ කියන එක. අන්න ඒ වගේ වෙලාවට තමයි මේ රටාව හරිම වටින්නේ. හරි. අපි මේ වෙනකම් කතා කරේ තියරි. දැන් බලමු ප්‍රැක්ටිකල් පැත්ත. කොහොමද අපි වාක්‍යයක් එක රටාවකින් අනිත් රටාවට මාරු කරන්නේ කියලා. මේක දැනගෙන ඉන්න එක හරිම ප්‍රයෝජනවත්. මේක හරිම සරල පියවර 4ක ක්‍රියාවලියක්. අපි එකින් එක බලමු. පියවර අංක 1. කර්තෘකාරක වාක්‍යයේ ප්‍රධාන චරිතය වෙච්ච කර්තෘව දෙවනි චරිතයක් බවට පත් කරන්න. හරියට ගොවියෝ ගොවීන් වෙනව වගේ. ඊළඟට පියවර අංක 2. එයාට පස්සින් විසින් කේද දාන්න. පියවර අංක 3. දෙවනි චරිතය වෙලා හිටපු කර්මය දැන් ප්‍රධාන චරිතය. ඒ කියන්නේ උක්ත කරන්න. ගවයන් ගවයෝ වෙනවා වගේ.
අවසාන පියවර තමයි අර අලුත් ප්‍රධාන චරිතයට, ඒ කියන්නේ කර්මයට ගැළපෙන විදියට ක්‍රියාපදය වෙනස් කරන එක. සිංහල භාෂාව කොච්චර ලස්සනද කියලා පෙන්වන ටිකක් විතර ඇඩ්වාන්ස්ඩ් ඒත් අපි නිතරම පාවිච්චි කරන විශේෂ වාක්‍ය රටාවක් ගැනත් අපි දැන් පොඩ්ඩක් බලමු. මේකට කියන්නේ ද්විත්වෝක්ත වාක්‍ය කියලා. වෙති, විය වගේ වීම කියන අර්ථය දෙන ක්‍රියාපද එක තමයි මේවා යෙදෙන්නේ. දැන් බලන්න ඔව්හු යති කිව්ව තේරුමක් නෑ නේද? ඒ අඩුව පුරවන්න තව නාමපදයක් ඕන වේවා. ඔහුහු ක්‍රීඩකයෝ වෙති කිව්වම ඔහු කියන කර්තෘ වගේම ක්‍රීඩකයෝ කියන පදයට උක්ත ඒ කියන්නේ ප්‍රධාන වෙනවා. ඒ වගේම තමයි ඈ ගුරුවරියක් වුවාය කිව්වොත් ඈ වගේම ගුරුවරියක් කියන පදයට ප්‍රධානයි. හරියට වාක්‍යයකට ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා වගේ වැඩක්. ඉතින් මේ හැමදේමත් එක්ක අවසාන වශයෙන් හිතන්නට දෙයක් ඉතුරු කරනවා. ව්‍යාකරණ කියන්නේ අපිව නීති රීති වලින් හිර කරන සීමා දාන දෙයක් විතරද? එහෙමත් නැත්නම් අපේ අදහස් වඩාත් නිවැරදිව, පැහැදිලිව සහ ප්‍රබලව ප්‍රකාශ කරන්න අපිට නිදහස දෙන මෙවලම් පෙට්ටියක්ද? ඒ ගැන මදක් සිතා බලන්න.